දැන් අලුතෙන්ම ඇවිල්ලා තියෙන තොරතුරු නම් ප්‍රගීත් පැහැරගෙන ගිය අය මේකට සම්බන්ධ හමුදා නිලධාරියෙක් ගිරිතලේ මින්නේරිය හෝ මඩ කලපුව කැම්ප් එකක හිර කරගෙන ඉන්නවා. හමුදාපතිතුමනි ප්‍රගීත් කියන්නේ මේ රටේ මාධ්‍යවේදියෙක් පුරවැසියෙක්. ඒ පුද්ගලයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර දෙන්න. මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් වීම සම්බන්ධයෙන් මේ වන විට සැකකරුවන් දෙදෙනෙක්ව අත්අඩංගුවට අරන් තියෙනවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව. එක් සැකකරුවෙක් විශ්‍රාමික හමුදා සැරයන් මේජවරයෙක්. අනෙත් සැකකරු පුනරුත්ථාපනය වූ LTT පුද්ගලයෙක්. මේ වෙද්දී ලැබී තිබෙන වැදගත් තොරතුරු කිහිපයක් ඔස්සේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන කරනවා.